ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමදෙනාම තුසී ප්‍රදීප් මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ ඔන්න මම අදත් තරම් ආවා මැද පෙරදිග රටවල් වලට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට සහ දැනට ඇවිල්ලා වැඩ කරන අයට වැදගත් වෙන අරාබි වචන. ඒ කියන්නේ වචන හදන හැටි වාක්‍ය හදන හැටි තමයි මම අදත් වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්නේ channel එක බලන අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ළඟම තියෙන bell icon එක click කරලා notification all දාලා තියාගන්න. මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා. ඉතින් යාළුවනේ පොතක් පෑනක් ළඟට ගන්න මම කියන වචන පොතක ලියා ගන්න. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය වෙන වචන හදන හැටි ඒ විදිහට පැහැදිලි කරලා දෙන ඒවා ඔයාලා පොතක ලියා ගන්න. ඊට පස්සේ නිකන් ඉන්න වෙලාවට ඒවා බලලා තව වචන එකතු කරලා වාක්‍ය හදලා කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් ගොඩාක් පහසු වෙන විදිහට තමයි මම ඔයාලට අරාබි වචන කතා කරන හැටි කියලා දෙන්නේ. ඉතින් අපි යන් අපේ වීඩියෝ එකට. යාළුවනේ මම මෙතන අරන් තියෙන වචනේ කොහොමද කියන වචනේ කේෆ් කියන වචනේ තමයි මම මේ අද ඒකට තමයි වචන එකතු කරන්නේ වාක්‍ය හදන්නේ කොහොමද කේෆහල් කොහොමද කේෆහල් කොහොමද ගේන්නේ කේෆ් ජීබි කියන්නේ ගේන්න කේෆ් කියන්නේ කොහොමද කියන එක කොහොමද ගේන්නේ කේෆ් ජීබි ඔයාලට මේකට තව වචනයක් දාන්න පුළුවන් දැන් ඒක කියලා දානවා නම් තව ඒක කියන වචනෙට අදාළ වචනේ අරාබියෙන් දාන්න පුළුවන් උතනට කොහොමද ගේන්නේ කේෆ් ජීබි කොහොමද කරන්න කේෆ් සව්වි කොහොමද කරන්නේ කේෆ් සව්වි කොහොමද දැන් කේෆ් එල්හීන් කොහොමද දැන් කේෆ් එල්හීන් කොහොමද ළමයි එහෙම නැත්නම් ළමයි කොහොමද කියලා අහන්නේ කේෆ් අවුලාද් කියන්නේ ළමයි බච්චා කියලාත් කියනවා සමහර රටවල් වල බච්චා කියලාත් කියනවා ළමයින්ට කොහොමද ළමයි කේෆ් අවුලාද් කොහොමද ගෙදර කේෆ් බේත් කොහොමද ගෙදර කේෆ් බේත් කොහොමද යන්නේ කේෆ් රෝ මේක හොදන්න යාළුවනේ මම මෙතන අරන් තියෙන හොදන්න කියන වචනේ මේක හොදන්න ගස්ලි හාදා ගස්ලි කියනවා ගස්සිල් කියනවා සමහර රටවල් වල මේක හොදන්න ගස්ලි හාදා මේක හේදුවද හාද ගස්සිල් එහෙම නැත්නම් හාද ගස්ලි මේක හේදුවද හාද ගස්ලි ඇයි හේදුවේ ලේස් ගස්ලි එහෙම නැත්නම් ගස්සිල් කියනවා ලේස් ගස්ලි ඇයි හේදුවේ හොදන්න එපා මා ගස්ලි මේකට තව වචනයක් දැම්මොත් දැන් ඒක හොදන්න එපා කිව්වොත් මා ගස්ලි හාදා ඒ වගේ වචන එකතු කරන්න ඕනමයි වාක්‍ය හදන්නේ මා ගස්ලි හාදා කිව්වොත් ඒක හොදන්න එපා එහෙම තමයි වෙන්නේ පොඩ්ඩක් හොදන්න ගස්ලි සුවයි පොඩ්ඩක් හොදන්න ගස්ලි සුවයි ඔක්කොම හොදන්න ගස්ලි කුල්ලු ඔක්කොම හොදන්න ගස්ලි කුල්ලු හොදන්න නෙමෙයි මෝ ගස්ලි හොදන්න එපා කියලා කියනවා මාපි ගස්ලි මා ගස්ලි කියනවා මාපි කියන එක කෙටියෙන් කියනවා මා කියලා මා කියනවා මාපි කියලාත් කියනවා මෝ කියන්නේ නෙමෙයි කියන එක හොදන්න නෙමෙයි මෝ ගස්ලි එහෙම නැත්නම් හොදන්න එපා කිව්වොත් මා ගස්ලි වෙන්නේ එහෙම තමයි වචන මාරු වෙන්නේ හොදන්න නෙමෙයි මෝ ගස්ලි එහෙම නැත්නම් මෝ ගස්සිල් කියලාත් කියනවා මෝ ගස්ලි එහෙම නැත්නම් මෝ ගස්සිල් ඉතින් යාළුවනේ ඔන්න ඔහමයි අරාබි වචන එකතු කරන්නේ. ඒ කියන්නේ ඔයාලා නිකන් ඉන්න එපා. වචන එකක් ගන්න ඒකට තව වචනයක් දාන්න ඊට පස්සේ තව වචනයක් දාලා එහෙම දිගට වචන එකතු කරලා කතා කරන්න පුළුවන්. ඉතින් අරාබි ඉගෙන ගන්න ගොඩක් අමාරු නැහැ පහසුයි. අපි වචන එකතු කරලා ඉතින් ඒ විදිහට කතා කරපුවාම කොහොම හරි ගලප ගන්න පුළුවන් ඔයාලට මේ වගේ රටවල් වල ඇවිල්ලා ඔයාලා කරන වෘත්තිය අනුව. ඉතින් ගිහිල්ලා එන්නම් තවත් වීඩියෝ එකක් අරන් එනකල් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.